හරි අපි කෙලින්ම මාතෘකාවට බහිමු. අපි ගොඩක් වෙලාවට හිතන්නේ අපේ හැම ප්‍රශ්නකටම විසඳුම් තියෙන්නේ අනාගතයේ තියෙන අතිනවීන තාක්ෂණය ඇතුලේ කියලා නේද? හැබැයි අද මේ විග්‍රහය තුලින් අපි සම්පූර්ණයෙන්ම වෙනස් පැත්තක් ගැන කතා කරනවා. ටිකක් හිතලා බලන්න අතීතයේ තිබුණු ඒ යහපත් සිරිත් විරිත් පුදුම හිතන තරම් දියුණු ආර්ථික රටාවන් ඊ වගේම සෞඛ්‍ය සම්පන්න ජීවන පුරුදු මේවා නිකන් ඉතිහාස පොත්වලට විතරක් සීමා වෙච්ච කතා නෙවෙයි. ඇත්තටම අද අපි මුහුණ දෙන්නේ හුඟක් සංකීර්ණ සමාජ සහ සෞඛ්‍ය ගැටලු වලට හරිම ප්‍රායෝගික විසඳුම් මේවායි හැංගිලා තියෙනවා. ඉතින් අද අපි බලමු මේ ඓතිහාසික ප්‍රායෝගික ප්‍රඥාව අපි අද කාලෙට කොහොමද ගලපාගන්නේ කියලා. ඉතින් අතීත පුරුදු මගින් ඇත්තටම අපේ නවීන අර්බුද විසඳන්න පුරවන්ද? මේක අපි හැමෝම අනිවාර්යයෙන්ම හිතලා බලන්න ඕන කාරණයක්. පොඩ්ඩක් වටපිට බැලුවොත් අපිට පේනව නේද? එක පැත්තකින් බෝනුවන රෝග වසංගතයක් වගේ පැතිරෙනවා, අනිත් පැත්තෙන් දැවන්ත පාරිසරික විනාශයන් සිද්ධ වෙනවා. මේවා තමයි අද තියෙන ලොකුම ප්‍රශ්න. හැබැයි මේවට උත්තරේ තියෙන්නේ ඉස්සරහට දුවන එකේම විතරක් නෙමෙයි. ආපස්සට හැරිලා අපේ මුතුන් මිත්තන් මේ වගේ දේවල් කොහොමද කළමනාකරණය කළේ කියන එක අධ්‍යයනය කිරීම ඇතුලේ ලොකු රහසක් තියෙනවා. ඉතින් අපි දැන් එකින් එක බලමු ඔවුන්ගේ ඒ අපූර්ව ජීවන රටාවන් හරහා මේ වගේ අර්බුද මඟහරවා ගත්තේ කොහොමද කියලා. මුලින්ම අපි කතා කරමු සෞඛ්‍ය ගැන. අද කාලේ දියවැඩියාව, පිළිකාව වගේ බෝ නොවන රෝග කියන්නේ හරියක ලැබගින්නක් වගේ පැතිරෙන දෙයක් නේ. ඒත් පුදුමකට වගේ අතීත සමාජයේ දිහා බැලුවොත් මේ වගේ ලෙඩ රෝග තිබෙන්නේ ඊටාත්ම කලාතුරකින්. ඒකට ප්‍රධානම රහස උනේ මොකද දන්නවද? ඔවුන්ගේ ස්වභාවික ආහාර රටාව. කෘත්‍රිම රසකාරක රසායනික ද්‍රව්‍ය කිසිම දෙයක් ගෑවිලාවත් නැති පරිසරات එක්කම බැඳුණු කෑම බීම තමයි ඒ කාලේ තිබුණේ. මේ නිසා ඔවුන් නිරෝගීව හිටිය විතරක් නෙවෙයි අද අපි මේ විඳවන සෞඛ්‍ය ගැටලු ඔවුන් ඒ කාලෙම සාර්ථකව පරාජය කළේ තිබුණා. ඔවුන්ගේ මේ සාම්ප්‍රදායික ආහාර වේලදෙන කතා කරද්දී අපිට හමු වෙන හරිව අපූර්ව දේවල් ටිකක් තමයි මේ ධාන්‍ය සහ අල වර්ග. කුරක්කන්, තනහල්, මෙනේරි වගේ ධාන්‍ය වර්ග, ඒ වගේම හිඟුරල, කිරි අල වගේ අල වර්ග ඔවුන්ගේ කෑම වේලේ අනිවාර්ය අංගයක් වුණා. අද අපි කනාර අධික ලෙස සකස් කරපු පෝෂණයක් ගෑවිලාවත් නැති ක්ෂණික කෑම වෙනුවට ඔවුන් කෑවේ මේ වගේ ඇඟට පටට හිත කර ඉහළ පෝෂණයක් තියෙන ස්වභාවික කෑම. මේවයි තියෙන අධික තන්තු සහ ස්වාභාවික පෝෂක නිසා දියවැඩියාව වගේ රෝග හැදෙන්න තියෙන ඉඩකඩ සම්පූර්ණයෙන්ම වගේ නැවතුණා. ඇත්තටම කිව්වොත් මේ ධාන්‍ය සහ අල වර්ග තමයි ඔවුන්ගේ යකඩ වගේ ශරීර සෞඛ්‍යයේ රහස් අඩිතාලම. හැබැයි මෙතනදී තව වැදගත් දෙයක් තියෙනවා. නිරෝගී කෑම වේලක් කියන්නේ හොඳ අමුද්‍රව්‍ය ටිකක් තියෙන එක විතරක්ම නෙමෙයි. ඒ දේවල් උයා ගන්න විදිහත් ඒ තරමටම වැදගත්. අතීතයේ කෑම උයනවා කියන්නේ නිකම්ම කෑම හදනවට වඩා ලොකු කලාවක්. කෑමවල තියෙන ගුණේ පොඩ්ඩක්වත් විනාශ වෙන්නේ නැති වෙන්න ඇඟට හොඳින්ම උරා ගන්න පුරාන් විදිහට කෑම උයන්න ඕන්ටම ආවේනික වුණු සුවිශේෂී ක්‍රම තිබුණා. පැරණි මූලාශ්‍රවල මේ ගැන හරි අපූර්වට විස්තර වෙනවා. ඒයින් ප්‍රධාන ක්‍රම තුනක් ගැන අපි දැන් බලමු. මේවා අදටත් අපේ කුස්සියට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රම. මේ බලන්න ඒ ප්‍රධාන ක්‍රම තුන. පළවෙනි එක තමයි ඇන්නම. අහලත් ඇති නේද? මේකට කරන්නේ පොල් කිරි කුළුබඩුයි එකතු කරලා හරිම උකුවට රසට වෑංජනේ හදාගන්න එක. ඊළඟට ඇඹුල. ඇඹුල කියපු ගමන් කටට කිලවනවා නේද? ගොරකා, සියඹලා, දෙහි වගේ ස්වභාවික ඇඹුල් ಜಾති එක්ක කුළුබඩු පදමට දාලා තමයි මේක හදන්නේ. ගොඩක් වෙලාවට මස්, මාළු නැත්තම් පොලොස් වගේ දේවල් කල්තබා ගන්න වගේම රසට කන තමයි ඇඹුල හැදුවේ. තුන්වෙනි එක තමයි නියමලාව. මේක ටිකක් වෙනස් ක්‍රමයක්. පොල් කිරි තලපයක් වගේ උකු වෙනකම් හැඳි ගාන ගමන් හරිම අඩු ගින්දරේ තමයි මේක උයන්නේ. කීකිරින්දිය නියමලාව වගේ දේවල් මේකට හොඳම උදාහරණයක්. අර අඩු ගින්දරේ උයන්න නිසා කැර්මවල තියෙන ඖෂධීය ගුණය ඒ විදිහටම රැකිනවා. හිතලා බලන්න මේවා කොච්චරනම් දියුණු තාක්ෂණික ක්‍රමද කියලා. හරි. අපි මෙච්චර වෙලා කතා කළේ මිනිස්සුන්ගේ සෞඛ්‍යය ගැනනේ. දැන් අපි අපේ අවධානය පොඩ්ඩක් වෙනස් කරමු. අපේ පරිසරයේ සෞඛ්‍යය දිහාට. ඉස්සර හිටපු මිනිස්සු තමන්ගේ නිරෝගීකම ගැන විතරක් නෙවෙයි, තමන් ජීවත් වෙන පරිසරය ගැනත් හරිම ගැඹුරින් හිතුවා. ඔවුන්ගේ පාරිසරික කළමනාකාරය නම් ඇත්තටම විස්මිතයි. පරිසරයේ ගහකට කොළකටවත් හානියක් නොවෙන්න සෝභාධර්මات එක්කම බැඳුණු පුදුමාකාර පාරිසරික ඉංජිනේරු පද්ධති උංගඩුවා. ඒ ඉංජිනේරු මොලය අද කාලේ ඉන්න අපිට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ලොකු ආදර්ශයක්. මේ අතීත පාරිසරික ඉංජිනේරු විද්‍යාවේ තියෙන විශිෂ්ටතම නිර්මාණය මොකද්ද දන්නවද? ඒ තමයි වැව් පද්ධති. එහෙමත් නැත්නම් කැස්කේඩ් සිස්ටම්ස් කියලා කියන්නේ.
මේවා නිකම් වතුර පුරවපු විශාල වලවල් නෙවෙයි. මේවා එකිනෙකට සම්බන්ධ වෙච්ච හරිම පරිසර හිතකාමී ජල සංචිත ජාලයක්. එක පැත්තකින් මිනිස්සුන්ගේ ගොවිතැන් වැඩවලට වතුර දෙන ගමන්ම අනිත් පැත්තෙන් ස්වභාවික පරිසරයට කිසිම බාධාවක් නොවෙන්න ස්වභාවික සම්පත් කළමනාකරණය කරන එක තමයි මෙහි මූලික අරමුණ උනේ. වැටෙන වතුර බින්දක්වත් අපතේ යවන්නේ නැතුව මුළු පරිසර පද්ධතියටම පණ දෙන එක තමයි මේ අපූර්ව සැලැස්මේ යටි අදහස උනේ. මේ වැව් පද්ධති ගැන කතා කරද්දී අපිට හමු වෙන හරිම සුවිශේෂී අංගයක් තමයි මේ කුළු වැව. සාමාන්‍යයෙන් වැව් පද්ධතියක් ගත්තම ඒකේ ඉහළින්ම තියෙන වැව තමයි මේ කුළු වැව. අපිට එකපාරටම හිතෙන්න පුළුවන් ඇයි අප්පේ මේච්චර උඩින් වැවක් හැදුවේ කියන. ඇත්තටම මේක හැදුවේ ගොවිතැනට වතුර දෙන්නම නෙවෙයි. ඊට වඩා ගොඩක් දුර දිග ගියපු ගැඹුරු පාරිසරික මෙහෙයුමක් මේ කුළු වැවෙන් සිද්ධ වුණා. ඒ ක්‍රියාවලිය කොහොමද උනේ කියලා දැනගත්තාම ඇත්තටම පුදුම හිතෙනවා. බලන්න මේකේ තියෙන මොලේ. කුළු වැවේ ප්‍රධානම රාජකාරියක් වුණේ කැලේ ඉන්න වනසතුන්ගේ පිපාසය සංසිඳවන එක. සතුන්ට වතුර බොන්න ඉහළම තැන වැවක් හෙදුවම උන් වතුර හොයාගෙන ගම්මාන වලටයි කුඹුරු වලටයි එන එක ඉබේටම නැවතුණා. අලිමිනිස් ගැටුම් වගේ දේවල් වළක්වන්න ඒක කෙලින්ම බලපෑවා. අනිත් කාරණේ තමයි කැලේ ඉඳන් ගලාගෙන එන වතුරේ තියෙන රොන් මණ්ඩ, කසල ඔක්කොම වගේ රැඳවාගන්නේ මේ කුළු වැවෙන්. හරියට කුට්ටම් පොකුණේ තියෙනවා වගේ ඊටම දියුණු ජල පෙරහන් තාක්ෂණයක් මේ සඳහා පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒ හරහා පහළ තියෙන ගම් වලටයි කුඹුරු වලටයි ගලාගෙන යන්නේ ඊටම පිරිසිදු කරපු වතුර. මේක කොච්චරනම් දීප්තිමත් ප්‍රායෝගික සංකල්පයක්ද? ඉතින් මේ වගේ ඉහළ මට්ටමේ පාරිසරික ඉංජිනේරු දැනුමක් නිකම්ම තාක්ෂණයකට විතරක් සීමා වුණේ නැහැ. ඒක පිටිපස්සේ හරිම ශක්තිමත් නීතියමය සහ සදාචාරාත්මක පදනමකුත් තිබුණා. ඒ කියන්නේ අතීත සමාජයේ ඇතුලේ පරිසරය රකින්නවා කියන එක නිකම් පුරුද්දකට වඩා නීතියක් විදිහටම ක්‍රියාත්මක වුණා. අද අපි මේ මහ ඉහළින් කතා කරන පරිසර සංරක්ෂණ නීති මීට අවුරුදු දහස් ගණනකට කලින් අපේ රටේ ඊටාම ක්‍රමානුකූලව වගේම තදින් ක්‍රියාත්මක වුණු බවට අපේ ඉතිහාස මූලාශ්‍ර සාක්ෂි දරනවා. ඒකට තියෙන හොඳම සාක්ෂි තමයි මේ. අපි පැරණි සෙල්ලිපි දිහා බලවම පැහැදිලිවම පේනවා ගස් කපන එක, සතුන් මරණ එක තහනම් කරලාගෙන ආපු දැඩි නීති ගැන. අද කාලේ වගේ පරිසර සංවිධාන බිහි වෙන්න සෑහෙන කාලයකට කලින්ම අපි මුතුන් මිත්තන් සත්ව අයිතිවාසිකම් සහ වනාන්තර සුරැකීම ගැන කෙලින්ම ගල්වල කොටලා නීතිගත කරලා තිබුණේ. වනාන්තර විනාශ කරන එකයි සතුන් දඩයම් කරන එකයි නීතියෙන් වගේම ආගමික සහ සදාචාරාත්මක පැත්තෙනුත් බරපතල වරදක් විදිහටයි ඔවුන් සැලකුවේ. මේ නීති නිකම් අකුරු වලට විතරක් සීමා වුණේ නැහැ කියලා පෙන්වන ලෝක ප්‍රසිද්ධ ඓතිහාසික සිදුවීමක් තියෙනවා. මේ සිදුවීමෙන් තමයි අපේ මේ පරිසර නීති සහ සත්ව අයිතිවාසිකම් පිළිබඳ කතාවට නියම ජීවියක් ලැබෙන්නේ. අපි පොඩ්ඩක් මතක් කරමුකෝ මිහින්තලාව. මේ ඓතිහාසික හමුවීම අපේ ලංකා ඉතිහාසයේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම පරිසර සංරක්ෂණ ඉතිහාසයේ ඊටාම සුවිශේෂී සම්දිස්ථානයක්. අපි හැමෝම අහලා තියෙනවනේ කතාව. මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලාවට වැඩම කරපු වෙලාවේ දේවානම්පියතිස්ස රජතුමා මුවෙක් දඩයම් කරන්න යනවා උන්වහන්සේ දකිනවා. ඊතරදී මිහිඳු හිමියන් රජතුමාව නවත්තලා දේශනා කරනවා මේ භූමියේ අයිතිය තියෙන මිනිස්සුන්ට විතරක් නෙවෙයි අහස යන කුරුල්ලන්ටත් කැලේ ඉන්න සතුන්ටත් මේ මහ පොළව එක වගේ අයිතියි කියන. රජතුමා කියන්නේ භාරකරුවෙක් විතරයි කියන එක එතනදී හොඳටම අවධාරණය කරනවා. හිතලා බලන්න මේ පණිවිඩයේ තියෙන බරපතලකම. පරිසරය සහ සතුන් සුරකීමේ නීතිය රටේ ඉහළම පාලකයාට ඒ කියන්නේ රජතුමාටත් එක විදිහකම අදාළ වුණා කියන එක තමයි මෙතන තියෙන වටිනාම කාරණාව. ඉතින් අපි අද මේ කතාබහේ අවසානයේට ඇවිත් තියෙන්නේ අපි අද දැක්ක අතීතයේ තිබුණු මේ විශිෂ්ට ආහාර රටාවන් හිතාගන්නවත් බැරි තරම් දියුණු පාරිසරික ඉංජිනේරු තාක්ෂණයන් සහ ඒ ගැඹුරු පාරිසරික නීති ගැන. දැන් අපි ඉස්සරහා තියෙන ලොකුම ප්‍රශ්නය අපි අපේම අහගන්න ඕනේ මේ අතීත ප්‍රායෝගික ප්‍රඥාව අද අපේ නවීන සමාජයට කොහොමද බද්ධ කරගන්නේ? බෝනවන රෝග පාලනය කරන්න අපිට බැරිද නැවතත් අපි මේ ස්වභාවික ආහාර සහ පිසීමේ කලාවන්ට යොමු වෙන්න? පරිසර විනාශය නවත්තන්න අතීතයේ තිබුණේ වාග්යම් සගත පාරිසරික කළමනාකරණය අපේ නූතන නීති පද්ධතියට ගේන්න බැරිද? මේවා නිකම්ම අතීත කතා විදිහට අමතක කරලා දාන්නේ නැතුව අපේ අනාගතය යහපත් කරගන්න මේ දේවල් පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපි අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ. සමහර විට සාර්ථකව ඉස්සරහට යන්න නම් අපි මේ වටිනා අතීතය දිහා ආපහු හැරිලා බලන එක අත්‍යවශ්‍ය කාරණයක් වෙන්න පුළුවන්.